ඔයගොල්ලෝ දන්නවා අපි මේ වෙනස් කරන්න හදන දේශපාලන සංස්කෘතිය කොයි වගේද කියලා. ඉස්සර තිබුණ මීට කලින් තිබුණ කුණු වෙච්ච නේද? ගඳ ගහන දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙමින් පවතිනවා. අපි යමු පොඩ්ඩක් අපි දැන් ගත්තහම දැන් රටේ ජනාධිපති කියලා එකක් තියෙනවනේ. මම දන්නේ අපේ රටේ රජ කාලේ අවුලක්ද කියලා මට හිතා ගන්න බෑ. මේ එනේන හැම එකම රජවරු කියලා තමයි හිතාගෙන ඉන්නේ. අම්මට උඩු මම තමයි රජා. අපි යටත් ඇසියෝ. හරිද? එහෙම තමයි හිතාගෙන. එතකොට කලින් අපි දන්නවා පැහැදිලිවම ඔය හිටපු ජනාධිපතිවරුන්ගේ ආර්යාවෝ ටික. මම දැක්කා මේ තව එකක් කියන්න ඕන. ඔය අර අපේ මහල්ලා මේ රනිල් සීයා ඔය රනිල් සීයාගේ ආර්යාවගේ ෆොටෝ දදා අර නිකන් සයිඩ් එකට ඉන්න ෆොටෝ දාලා අනේ හරි අහිංසක කාම් විදියට ඉන්න තාම අර සීයා ගිහිල්ලා නඩු මං හිතන්නේ කෝටි ගාණක් හරි ඕම ගාණක් වියදම් කරලා පිටරට මොකක් හරි ග්‍රැජුවේෂන් එකකට නේ දෙයනේ කියලා ඒකත් රනිල්ගේ නෝනා ආර්යාව ඒ කාලේ ආර්යාව ඒකත් කරා. ඊට කලින් අපි ගත්තාම අපේ මහින්ද රාජපක්ෂගේ ආර්යාව නේ කොහොම ආර්යවරු රසක් හිටියනේ නේ. එතකොට මේ ආර්යවරු එක්ක ගත්තහම මං හිතන්නේ මේ දැන් මේ ලංකාවේ මේ වෙනකොට ගොඩක් මිනිස්සු මං හිතන්නේ අපේ දැන් වර්තමානයේ ඉන්න ජනාධිපතිතුමාගේ බිරිඳව දන්නේ නැහැ. දැකලවත් නැති අය ඉන්නවා. මම දැක්කා මම ලස්සන කමෙන්ට් එකක් දැක්කා. ඒ කමෙන්ට් එකේ තිබිච්ච එක මම පොඩ්ඩක් කියවන්න. හරිද? මෙන්න මෙහෙමයි ඒ කමෙන්ට් එකේ තිබුණේ. මම 83 ඉඳන් ප්‍රාදේශීය මට්ටමේ ජනතා විමුක්ති පෙරමුණට ක්‍රියාකාරීව සහාය දුන්නා. මේ රජය පත් කරන්න ජනාධිපති මැතිවරණ සහ මහ මැතිවරණ කොහොම විස්තරයක් තියෙනවා. නමුත් අනුර සහෝදරයාගේ අම්මා හැර වෙනත් සමාජිකයන් ගැන දැනගත්තේ නැහැ. දැනගන්න උවමනාවක් තිබුණෙත් නැහැ. අර මේ දැන් මේ ඊයේ පෙරේද ඔයගොල්ලෝ දන්නවනේ අර වීඩියෝ එකක් වෛරල් ගියා නේද? වෛරල් ගිහිල්ලා. අපි දැක්කා එතන කොහොමද පැහැදිලිවම මේ ඒකත් අර කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකින් වෛරල් වෙච්ච එකක්. අපි දන්නෙත් නෑ. ඒ දැක්කට පස්සේ තමයි දැනගත්තේ ජනාධිපතිතුමාගේ බිරිඳ කියලා. ඉතින් අද ඒකේ ඡායාරූපයක් දැක්කා සතුටුයි. ඔන්න ඔහම තමයි මම හිතන්නේ මේ ඕක තමයි සැබෑ නායකත්වය. මම හිතන විදිහට දැන් මේකේ තියෙන විදිහටත් මේ 83 ඉඳලා මේ ක්‍රියාකාරී සමාජිකයෙක් ඉඳලා ඒත් දැකලා තිබිලා නෑ. අන්න එහෙම එකක් තමයි ඒ කියන්නේ. ඇත්තටම වැඩක් නැති දේවල්. ඒ කියන්නේ අර මම අර කලින් කිව්වා වගේ මම දැක ඒකටත් මුතු ජරා කමෙන්ට් දාලා දෙවුණා. මම හිතන්නේ මීට කලිනුත් අපි දන්නවා කුණු කතා කිය නේද කාලකන්ණි වගේ මිනිස්සු කොට්ටාසයක් හිටියා. ඒ දැක්කම ඒවා දැක්කට පස්සේ අපිට හිතුණා යා මේ මිනිස්සුන්ගේ ඔලු කවදා කොයි විදිහට වෙනස් කරන්නද කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇත්තටම දාලා තිබුණේ ඔළුවේ දාලා තිබ්බ ප්‍රභූ පාලනය ආර්යාවක් වෙන්න ඕන. ජනාධිපති වුණාම බිරිඳ ආර්යාවක් වෙනවා, පුතා බේබි වෙනවා. ඔය දේවල් ටිකනේ පැහැදිලිවම තිබුණේ. එතකොට ඒ දේවල් තමයි මේ වෙනස් කරලා තියෙන්නේ. අපි මීට කලින් කතා කරලා තිනවා ජනාධිපතිතුමාගේ පවුල සම්බන්ධයෙන් කතා කරලා තිනවා. නමුත් මගේ අනිත් channel එකේ කතා කරලා තිනවා. කොහමරි මේ වෙනස් කරපු සංස්කෘතිය තමයි දැන් මේ වෙනකොට වෙලා තියෙන්නේ. අපි දැක්ක පැහැදිලිවම ඉස්සර නම් වටේටම ගාඩ් එක දාලා නේද? අර ජනාධිපතිතුමාගේ ජනාධිපති කලින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආර්යාව රකින්න කමාන්ඩෝස්ලා දාලා ගාඩ් එකෙන් දාලා ආමියකින් දාලා මේ එස්ఐලා දාලා එහෙම හිටි. අපි මේ වෙනකොට දැක්කේ මොකද්ද? මොකුත් නැහැ. පාඩුවේ වාඩි වෙලා බනහ. අපිට මතකයි ඉස්සර දැන් කලින් ඕගොල්ලන්ට මතක ඇති ඔය කට්ටිය අනම්මනම් කී හිටියා අලුත් අවුරුද්දට එහෙම. දැන් කලින් ආණ්ඩුවල හිටපු ජනාධිපතිවරුන්ගේ ආර්යාව කිරිබත් කවන එකයි කිරිබත් කපන එකයි කිරි උතුරන එකයි ඔක්කොම මාධ්‍යයේ දැන් කලින් පාර ඕගොල්ලන්ට මතක ඇති කොහොමද උනේ කියලානේ. ඒ විදිය තමයි දිගටම යන්නේ. ඒ සංස්කෘතිය තමයි දිගටම යන්නේ. ඔය කවුරුත් ලොකුත් නැහැ පොඩිත් නැහැ. හැමෝම එක හා සමාන විදිහට තමයි මේ රටේ ජීවත් වෙන්න ඕන කියන එක තමයි. මොකද ඒවා මහ ලොකු විශේෂ දේවල් නෙමෙයි. ඒවා හැමෝම කරන දේවල්. බුදුන් වඳින්න යන එක සාමාන්‍ය දෙයක්. පන්සලට යන එක සාමාන්‍ය දෙයක්. ඒක අපිත් යනවා ඒගොල්ලොත් යනවා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පාඩුවේ යන්න දෙනවා. වෙනසකට අර ඉස්සර වෙනසකට තිබුණේ ඒගොල්ලෝ ෂෝ දානවා. මම බුද්ධ ආගම මම බුදුන් වඳින්න ගියා කියලා මුළු මාධ්‍ය ජාලයක ආවරණයක් දෙනවා.
ඒ සංස්කෘතිය සම්පූර්ණ වෙනස් වෙච්ච එක ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම ප්‍රභූ සංස්කෘතිය සම්පූර්ණ වෙනස් වෙච්ච එක ගැන අපි ජනතාව විදිහට සතුටු වෙනවා. මේ සංස්කෘතිය තමයි මෙතනින් ඉදිරියට තව දුරටත් පවතින්නේ. එහෙම නැතුව වෙන එකක් නම් පේන මානකවත් නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. තව ටිකකින් හම්බෙමු එහෙනම්. ජය වේවා.